W මධුමාලි අපේ ශ්‍රී ලංකා YouTube channel. ඉතින් යාළුවනේ අදත් අපි වීඩියෝ එකක් අරන් ආවා. අපි subscribe කරලා නැති යාළුවෝ අපි subscribe කරලා වීඩියෝ එක නරඹන්න දිගටම. එහෙනම් අපි බලමු අද දවසේ අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මේ අගලවත්ත පාරේ අපි දැන් අගලවත්තට අවුරුදු කරලා ඉන්නේ. ලත්පතුර හන්දියට යන්න ඕන. තව කිලෝමීටර් 8ක් වගේ තියෙනවා. ලත්පතුර හන්දියෙන් අපි වමට හැරෙන්න ඕන. ඔන්න ඉතින් අපි ලත්පතුර හන්දියට ආවා. ලත්පතුර හන්දියෙන් මේ වමට හරවලා තමයි මේ යන්නේ. තවත් කිලෝමීටර් 18ක් විතර යන්න ඕන යාළුවනේ. ඔයගොල්ලෝ බලනවා ඇති නේද අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් අපි යන්නේ සුන්දර දියැලක් වෙන මාකිලි ඇල්ල බලන්න. ලත්පතුර හන්දියෙන් හැරිලා දැන් මේ මෝල්කාව පැත්තට තමයි අපි යන්නේ. මේ මාර්ගහදෙනිය කියන ගමේ. යාළුවනේ දැන් අපි මේ මාර්ගේ යන ගමන් ඉන්නේ. ඕගොල්ලෝ එනවනම් අගලවත්ත පාරේ ඇවිල්ලා අර මම කියපු විදිහට තමයි එන්න ඕන. අගලවත්ත පාරේ ඇවිල්ලා ලත්පතුර හන්දියට ඇවිල්ලා හන්දියෙන් මේ වමට දාලා මාර්ගහදෙනිය පාරේ එන්න ඕන. යාළුවනේ දැන් අපි ඉන්නේ මේ පැලෑඳේ. බලන්න යාළුවනේ මේ පැත්තේ ලස්සන. මේ ලස්සන මාර්ගේ පව කරන් තමයි අපි දැන් මේ කියන තැනට යන්න ඕන. ඒ වගේම යාළුවනේ මේ පාර ටිකක් පාළුයි. ඕගොල්ලෝ එනවනම් බොහොම මේ පරිස්සමින් එන්න ඕන. වංගුත් වැඩි. මේ පැලෑඳ ගේට්ටුව හන්දිය යාළුවනේ. ඉතින් මේ මාර්ගයේ දිගටම යන්න ඕන. ඔන්න යාළුවනේ අපි මෝල්කාව හන්දියට ආවා. දැන් මෝල් අපි දකුණට හරවනවා. ඉතින් යාළුවනේ ඔන්න අපි මේ ආවා මේ වැල්පාලමට. වැල්පාලම බලන්න කියලා ඔන්න අපේ කට්ටිය ආවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් බලන්න කොහමද කියලා. බයේ බෑ යාළුවනේ. බව්වෙකුත් ඉන්නවා. ඔන්න යාළුවනේ යන්නයි හදන්නේ. ඔයගොල්ලොත් මගෙත් එක්ක යන්. ඉතින් යාළුවනේ මේ වගේ එන්නම ඕන මේ වගේ මේ බලන්න මේ තැන් බව්වෙකුත් ඉන්නවානේ. ඉතින් යාළුවනේ බලන්න මාරම ලස්සනයි. අද වතුර ගොඩක් තියෙනවා මේ පැත්තට වැස්සත් එක්කනේ. මේ බලන්න යාළුවනේ. ඉතින් යාළුවනේ මේ බලන්න බයේ බෑ. ඔයගොල්ලොත් එන්න මේ පැත්තට. හරිම ලස්සනයි. මේ බලන්න view එක මාරම ලස්සනයි. මාර ලස්සනට පේනවා. ඉතින් යාළුවනේ ඔන්න අපේ රිද්මි බබා නම් තාත්තත් එක්ක යනවා. ඒ අතරතුරේ තමයි මම මේ වීඩියෝ එක ගන්නෙ.
ඉතින් යාළුවනේ එක දවසක් අය නගරේ ඉන්න ඕගොල්ලෝ මේ පැත්තට ඇවිල්ලා බලන්න කොහොමද ලස්සන කියලා. මේ වගේ දෙයක් විඳ ගන්න අපි එන්නම ඕන. ඒගමන බව් දෙන්නෙක්ම ඇවිල්ලා. මේක ඉතින් යන්න බය වෙන්න නම් ඕනේ නෑ යාළුවනේ. මේ කේබල් දාලා හයියට හදලා තියෙන්නේ, දැල් ගහලා කේබල් දාලා හයියට හදලා තියෙන්නේ. ඔන්න යාළුවනේ අපි මේකෙන් එගොඩටම යන්. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ වලට හොඳයි නම් අපිට කමෙන්ට් කරන්න. වැරදි තියෙනවා ඒත් කමන්නේ කියලා කමෙන්ට් කරන්න. මොකද්ද බෝඩ් එකකුත් ගහලා තියෙනවා. බලමු කියවලා. සබරගම් පළාත අයගම පොලිස් සැසඳුම හදිසි අවස්ථාවකදී දැනුම් දෙන්න. අපි යන්න යාළුවනේ එහෙනම් දැන්. ඔන්න යාළුවනේ ඉතින් අපි ඔන්න මාකිලිඇල්ල බලන්න ආවා. මෙන්න මේ වගේ තැනකට තමයි එන්න ඕනේ. මෙතන ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා මාකිලිඇල්ල කියලා. ඔයගලන්ට පේනවනේ. එහෙනම් පල්ලෙහාට යන්න යාළුවනේ. යාළුවනේ මෙතන ගහලා තියෙන මෙහෙම බෝඩ් එකක් පාලින්දනුවර ප්‍රාදේශ සභාවේ මාකිලිඇල්ල කියලා. නර්මේ ස්ථානයේ රතගාල. මෙහෙම ගණන් ගහලා තියෙන්නේ. ඔයගොල්ලෝ වාහනයකින් එනවා නම් මෙතන මේ වාහනේ දාන්න පුළුවන්. අපි යන් එහෙනම් මාකිලිඇල්ල බලන්න. අපිට අර පල්ලෙහෙන් පේන්නේ. අපි යන්. මෙතන ගහලා තියෙන යාළුවනේ දියගිලින් බහුල ස්ථානයක් කියලා. ඉතින් මේ පරිස්සමින් ඕගොල්ලෝ මෙතන පරිස්සමින් නාන්න ඕන. මෙතන මේ බිලි ගන්නවයි කියලා එහෙම කතාවකුත් තියෙනවා. ජීවිත 50ක් බිලිගත්ත කියලා එහෙම කතාවක් තියෙනවා. ඇත්තටම යාළුවනේ ඉතින් මේ වගේ මේ තැන් වලට එනකොට පොලිතින් එහෙම ගෙන්න අරකයි. ඒ ගෙනාවත් ඒවා ආපහු අරගෙන යන්න ඕන. ඒවා මෙහෙම දාලා තැන් තැන් වල දාලා මේව විනාශ කරන්න අරකයි. අපේ කට්ටිය නම් අන්න අරේ බහිනවා. එහෙනම් අපි ගිහිල්ලාම බලමු. ඉතින් යාළුවනේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන ස්ථානයක් තමයි මෙතනත්. මෙතන හරිම ලස්සනයි. මේ බලන්න ලස්සන ගස් කොළන් එහෙම තියෙනවා. හරිම කූල් එකක් තමයි මේ වගේ පරිසරයකට ආවහම දැනෙන්නේ. ඉතින් යාළුවනේ අර පේන්නේ මාකිලිඇල්ල. අපි ළඟටම ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මාකිලිඇල්ල. බලන්න ලස්සන. මාරම ලස්සනයි.
ඉතින් යාළුවනේ මාරම ලස්සනයි නේද මෙතන? මෙතනට ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවා නම් ඇවිල්ලා තියෙන කට්ටිය මට කමෙන්ට් කරන්න. මං හිතනවා ඔයගොල්ලන්ට මෙතනට එන්න බැරි වුණාට මේ ඒ සුන්දරත්වය හොඳටම දැනෙන්නේ නැති කියලා. අපේ මේ වීඩියෝ එක බලලා අර උඩහා ඉඳලා මාර ජල මේ පාරක් තමයි ගලාගෙන එන්නේ. ඉතින් යාළුවනේ මෙතන මේ බිලිගන්නෝ කියන්නේ මා හිතන්නේ අතන පල්ලෙහා වල අර පේන තැන වලේ තමයි දියැල කඩා හැලෙන තැන වලේ තමයි මා හිතන්නේ බිලිගන්නව ඇත්තේ. ඉතින් යාළුවනේ අපි නාන්න කියලා හිතාගෙන දැන් මෙතනට ආවේ. ඒ වුණාට මට පේන හැටියට මෙතන දැන් නාන්න බෑ වගේ. අපිට වෙන තැනකට යන්න වෙයි වගේ. මෙතන බයයි. ඉතින් යාළුවනේ ඔන්න අපි නාන්න තැනකට ආවා. ඉතින් මේ මෙතන පල්ලෙහා වාහන පාක් එක තියෙන්නේ. අපේ වාහනේ අපි මෙහෙම පාරේ නැවැත්තුවේ. මේ ඒත් එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා මේ කඩේ එක්කෙනෙක් කඩේ අයිති එක්කෙනා අත කොහෙද ඇවිල්ලා කිව්වා එයාගේ ඉඩම මෙහෙම රුපියල් 300ක් ගන්නවයි කියලා. ඒ වුණාට යාළුවනේ අපි මෙහෙමයි මේ පාරේ නැවැත්තුවේ වාහනේ. මේ පුදුම මිනිස්සු තමයි ඉන්නේ අපේ රටේ. ඉතින් යාළුවනේ ඒත් කමන්නේ නැහැ කියලා අපි අය දැන් වාහන පාක් එකට දානවා පල්ලෙහාට. ඔයගොල්ලන් මේ පේන තැනට. මාකිලියල්ලේ යාළුවනේ මාකිලියල්ලේ ගියාට මේ එතන නාන්න බෑ. එතන වතුර වැඩි. මේ මා හිතන්නේ යාළුවනේ මේ කුකුලේ ගඟ තමයි මේ ගලාගෙන එන්නේ. ඔයගොල්ලන්ට අර පල්ලෙහෙන් පේන්නේ කුකුලේ ගඟ තමයි. ඉතින් යාළුවනේ එහෙනම් අපි නාන්න පල්ලෙහාට යන්. ඉතින් යාළුවනේ ඔන්න අපේ අය දැන් නානවා. අයිස් කැටේ වගේ හීතලයි වතුර. ඔන්න යාළුවනේ අපේ රිද්මි බබා. ඔන්න අපේ රිද්මි බබා නාන්නල හැත්තිලි ඉන්නේ. චූටි චූටි. එයාට නයි හීතලයි දොකේද එයා කෑ ගහනවා. යනවා ගෙල්ල යනවා. ඉන්නේ අක්කා. ලොකු පුතේ. ලොකු පුතේ ආ ඒක නේ. මේක උඩ පොට්ටක් තියෙනවා. ලොකු පොට්ටයක් තුන මට. ඉතින් යාළුවනේ ඔන්න මමත් නාන්න යන්නේ. එහෙනම් නාමු. ඉතින් යාළුවනේ අදට අපි නවතින්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හම්බෙන්නම්. එතකන් ඔයගොල්ලන්ට බුදු සරණයි ජේසු පිහිටයි.